බැංක් ඔෆ් සිලෝන් ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් කියන ජොබ් එකේ එක්සැමිනේෂන් එක මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා. එතකොට ඔයාට මේ එක්සැමිනේෂන් එකේ ඉංග්‍රීසි පේපර් එකට ඉහළම ලකුණක් ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න. මොකද මේ වෙනකොට ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අපිට කතා කරලා අපේ WhatsApp නම්බර් එක කරා අපෙන් අහන දෙයක් තමයි ක්ලාසස් තියනවද මොනවද ඔයාලා ගාව තියෙන සර්විසස් කියන එක. ඉතින් මේ වීඩියෝ එක ඇතුළේදී අපි මේ පේපර් එක ගැන සාකච්ඡා කරන ඒ වගේ තමයි මේ වීඩියෝ කොට අවසානයේදී විශේෂයෙන්ම කතා කරනවා ඔයාලගේ එක්සැමිනේෂන් එකට සපෝට් කරන අප ස්පෙෂල් සර්විස් එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස් ගත්තොත් දැන් ඔයාලගේ එක්සැමිනේෂන් එකේ පේපර්ස් දෙකක් තියෙනවනේ. ඒ පේපර්ස් දෙකෙන් දෙවෙනි පේපර් එක තමයි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියලා කියන්නේ. එතකොට මේ එක්සැමිනේෂන් එකේදී ඔයාගෙන් නැත්නම් මේ පේපර් එකකින් ඔයාව ඉවලුවේට් කරන කාරණා වගේක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාගේ ටෙන්සස් නොලෙජ් එක. ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් හොඳට පුළුවන්ද කියන එක. ඊළඟට ප්‍රිපොසිෂන්ස්, ඊළඟට sentence building කියන එක, note writing, essay writing, conjunctions, ඒ වගේම වැදගත් එකක් තමයි මේ articles කියන එක. ඒතර ස්ටුඩන්ට්ස් මතක තියාගන්න ඔයාට හොඳින් මේ එක්සැමිනේෂන් එක සමර්ථ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් මම මේ දැන් කලින් කතා කරපු කාරණා ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ ටෙන්සස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයාගේ බැංක් ඔෆ් සිලෝන් එක්සැමිනේෂන් එන්න පුළුවන් ක්වෙස්චන්ස් මොන වගේද කියන එක අදාළව තියෙන මොඩල් පේපර්ස් එම කරලා එනවා නම් ගොඩක් වැදගත්. එහෙනම් දැන් අපි කතා කරමු ස්ටුඩන්ට්ස් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඔයාගේ ක්ලාසස් තියෙනවද කියලා ගොඩක් වෙලාවට අහනවා. ස්ටුඩන්ට්ස් ඇත්තටම මේ වෙනකොට මම ක්ලාසස් පවත්වන්නේ නැහැ. හැබැයි ස්පෙෂල් සර්විස් එකක් විදිහට ඔයාලගේ මේ එක්සැමිනේෂන් මම කියනවා මේ බැංකින් එක්සෑම්ස් වල ඉංග්‍රීසි පේපර් එක වෙනුවෙන්ම අපි හදලා තියෙන ස්පෙෂල් බුක්ස් දෙකක් තියෙනවා. මේ වගේ බුක්ස් දෙකක් තියෙනවා. මම මේ බුක්ස් දෙක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් මේකේ වැදගත්කම මොකක්ද කියන්නේ. මේ පළවෙනි බුක් එක තමයි ඇත්තටම මේ රැකියා විභාග ජයමග කියලා බැංකින් එක්සෑම්ස් වල විශේෂයෙන්ම එක්සෑම් එකේදී එන්නේ මොන වගේ ක්වෙස්චන්ද කියන එකට අදාළව තියෙන මොඩල් පේපර්ස් බුක් එක. ඔයා ඕනනම් ගිහිල්ලා බලන්න බුක් ෂොප් වල මේ බුක් එක ගන්න නැහැ සහ මේ වගේ බුක්ස් කොහෙවත් නැහැ. විභාග වලට ගොඩක් වෙලාවට තියෙන IQ පේපර් එක ඒ වගේ දේවල් තියෙන බට් ඉංග්‍රීසි වලට ඒකට ගැලපෙන බුක් එකක් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරොත් මේ බුක් එකේ තනිකරම කවර් කරනවා ඔයාලගේ එක්සැමිනේෂන් එකට මොන වගේ ක්වෙස්චන්ස්ද එන්නේ. එතකොට ඒ වලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මොකද මේකේ අවසානට උත්තර පවා දාලා තිනවා. ඊටාම සරලව අපි මේ දේවල් එක්ස්ප්ලেইন කරලා තිනවා සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම එක්ස්ප්ලেইন කරලා තිනවා. දෙවනි බුක් එක ගත්තොත් මේ බුක් එකේ තනිකරම ටෙන්සස්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් දැන් බැංකින් එක්සෑම් එකේදී අපි කිව්වොත් එම නෝට් එකක් ලියන්න ආවොත්, ලෙටර් එකක් ලියන්න ආවොත්, එසේ එකක් ලියන්න ආවොත්, සෙන්ටෙන්ස් බිල්ඩ් අප් කරන්න ආවොත් මේ ටෙන්සස් කියන එක අත්‍යවශ්‍යයිනේ. ඉතින් ගොඩක් අයට දැන් ඔයාලා දැන් දන්නවා අවුරුදු 19 20 21 ඔය වගේ පොඩි වයස් සීමාවයිනේ එක්සෑම් එකට දාන්නේ. ඒතර ගොඩක් අයගේ මේ ටෙන්සස් නොලෙජ් එක මදි නම් ඒක හයිලයිට්ලා ඔයාලට ලකුණු ප්‍රමාණය බැංකින් එක්සෑම් එකේදී අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ බුක් එකේ මේ ටෙන්සස් අභියෝගයක් නොවන්නට කියලා මම මේ බුක් දෙක මම ලියලා තියෙන්නේ. මේ බුක් දෙකෙන් මේ ටෙන්සස් බුක් එකෙන් සම්පූර්ණයෙන්ම ටෙන්සස් 20ම ඉතාම සරලව කවර් කරනවා. මේකේ වැදගත්කම තමයි මේ වගේ බුක් එකක් මෙහෙම ලියවිලා නැහැ. ඔයාලා එහෙම ලියවිලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද හේතුව තමයි අපි සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් මේ ටෙන්ස් එක මොකක්ද මේක භාවිතා කරන්නේ මොන වගේ තැන්වලද කියන ඉතාම සරලව එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ රැකියා විභාග ජයමග කියන මේ ඉංග්‍රීසි පේපර්ස් නැත්නම් බැංකින් එක්සෑම් එකට එන ඉංග්‍රීසි පේපර්ස් බුක් එක එහෙම නැත්නම් මේ ටෙන්සස් වලට අදාළ බුක් එක හෝ මේ දෙකම ගෙදරට ගෙන්න ගන්න. ඇත්තටම මේ දෙක ඔයාලා ළඟ තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔයාට ඔයාගේ පේපර් එකේදී ඉහළම ලකුණකට යන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන පොඩි දෙයයි ඒ තමයි මේ සඳහන් කරන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාට අවශ්‍ය පොත මොකක්ද? මොඩල් පේපර්ස් බුක් එකද? එහෙම නැත්නම් ටෙන්සස් බුක් එකද? එහෙම නැත්නම් මේ බුක්ස් දෙකමද කියන එක. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තව විස්තර දාලා තියන්නම්. එහෙම වුණොත් ඊටාම ඉක්මනින් දවස් කිහිපයක් තුළ මේ බුක්ස් දෙක ගෙදරට ගෙන්නගෙන ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ මාලාව ඉදිරියේදීත් අපි වීඩියෝ කීපයක් ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි පේපර් එකට කොහොමද රෙඩි වෙන්නේ කියන එක ගැන. එහෙනම් අදට මේ ටික තමයි කියන්න තියෙන්නේ. තාම අපේ channel එක subscribe කරන්න subscribe කරන්න. bell icon click කරන්න මතක කරන්න එපා. exam එක වෙනුවෙන් banking exam සම්බන්ධයෙන් ගොඩාක් වීඩියෝස් අපේ YouTube එකේ තියෙන ඉතින් බලන්න මේ දේවල්. Thank you very much.